හරි. අපි අද බලමු ඉක්මනින් කොහොමද AI පාවිච්චි කරලා සින්දුවක් හදාගන්නේ කියලා. ඔයාලට thumbnail එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැති. අපි මේ විදිහට බලමු. මේකෙදි අපි පාවිච්චි කරන්න ඕනේ AI platform කීපයක් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම සින්දුව හදාගන්න Suno AI එක තමයි පාවිච්චි කරන්නේ. මම මෙතනදී Suno AI Pro version එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක රුපියල් 3200කට වගේ මිලකට ඔයාලට ගන්න පුළුවන්. ක්‍රෙඩිට් 2500ක් විතර හම්බෙනවා මාසෙකට ඒ මුදලට. ඉතින් ඊට පස්සේ අපි Gemini පාවිච්චි කරනවා Google Gemini එක. ඒ වගේම ChatGPT. ඒ වගේම අපිට ගීතයක් හදාගන්න Facebook වල හෝ නැත්නම් Pinterest වල නිසැදසක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ නිසැදසක් සාමාන්‍ය ඉමේජ් එකක් වගේ තියෙනවා නම් ඒක ටෙක්ස්ට් වලට හරව ගන්න හැටිත් මම ඉස්සරහට කියලා දෙනවා. ඒ වගේම අපිට ගීතයට වීඩියෝ එකක් හදාගන්න ඕන VO3 නැත්නම් ෆ්ලෝ කියලා අපි හඳුන්වන VO3 එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද වැඩේ පටන් ගන්න කියලා. ඊට කලින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් comment එකකුත් දාන්න. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. හරි. අපි මුලින්ම ගීතයට ඕන ටෙක්ස්ට් එක පද පෙළ තමයි හදාගන්න ඕනේ. ඉතින් මෙතන මේ Pinterest එකේ ඔයාලා නිසදස් කියලා ගහපුවාම ගොඩාක් එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලට සාමාන්‍යයෙන් හොඳයි කියලා හිතෙන ගීතයකට සුදුසුයි කියලා හිතෙන අර්ථයක් තියෙන ඉමේජ් එකක් තෝරගන්න. ඉතින් මම මේ වගේ එකක් කරන්නේ ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ ඒ පින්තූරය මේ විදිහට අපි ෆෝල්ඩර් එක සේව් කරගෙන ඊට පස්සේ අපිට කරන්න තියෙන එකම දේ ඒක Google Gemini වලට අප්ලෝඩ් කරලා මේ විදිහට ටයිප් කරන්න පුළුවන් අපිට මෙහි සිංහල වදන් පෙළ ලබා දෙන්න කියලා. ඉතින් ඒ විදිහට සිංහලෙන්ම ටයිප් කරපුවාම Gemini එකෙන් අපිට මේ විදිහට ඒකේ අර්ථය ලබා දෙනවා. ඉතින් දෙපාරක් චෙක් කරගන්න. මොකද සමහර අකුරු හඳුනා ගැනීමේ ගැටලුවක් තියෙනවා නම් මෙතන වැරදියට එන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදිහට ගත්ත ඒ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා අපි ඒක වර්ඩ් එකකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ විදිහට පුළුවන් ඒක අර කවියක ආකාරයට මේ විදිහට සකස් කරගන්න. ඊට පස්සේ මෙතන මොනවා හරි ස්පෙලිං මිස්ටේක් තියෙනවා නම් මෙතනදිම හදන්න. මොකද අපිට මේක පාවිච්චි කරද්දී සුනෝ වලට ඒක ලිරික්ස් විදිහට දාපුවාම ඒක එඩිට් කරනකොට පොඩි පොඩි ගැටලු වෙනවා අකුරු වල. ඒ හින්දා මේ වර්ඩ් වලට කොපි කරපු එකම මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් මෙතනදිම ඉතින් නිවැරදිව හදාගන්න. මොකද සුනෝ එකට ඒක කොපි කරාට පස්සේ ඒකෙන් ගීතයක් හදාගත්තාම ඒකේ ක්‍රෙඩිට් ගාණක් යනවා. ඉතින් මේකේ මොනවා හරි ස්පෙලිං මිස්ටේක් එකක් තිබුණොත් ඒ ගීතයට තමයි එකෙන් හානියක් වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක ගීතයක් කරන්න කියලා. ඊට කලින් මම මේ ටික කොපි කරගෙන මම නැවතත් යනවා ChatGPT එකට. අපේ ChatGPT එකට මේක මේ විදිහට කොපි කරලා මෙතන අපිට ටයිප් කරන්න පුළුවන් මෙය ගීතයක් ලෙස Suno AI වලට සුදු
සුපරිදි ලබා දෙන්න. ඉතින් මේ විදිහට මේ අපි ChatGPTට ඒ අදාළ ගීපෙළ ලබා දුන්නාම මේක ලිරික්ස් එකකට ගැලපෙන ආකාරයට ChatGPT එකෙන් අපිට මේ කෝරස් එක වර්ස් එක වගේ වෙන් කරලා ඒ පද පෙළම සුදුසු විදියට ලබා දෙනවා. ඒ වගේම තව දෙයක් තමයි අපි සුනෝ වලට දාපුවම ඒක ස්ටයිල් එකක් තෝරන්න ඕනේ. ඒක දැන් මේ සිංහල ගීත පෙළක් ලබා දුන්නාම ChatGPT එකෙන් ස්ටයිල් අපිට කීපයක් ලබා දෙනවා. නැත්තම් මේ ස්ටයිල් එකක් විදිහට මේ විදිහට ලබා දෙනවා. අපිට මේක Gemini පාවිච්චි කරලත් පුළුවන් කරන්න. ඉතින් අපි ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ verse එකේ සිට මේ පද පෙළ කෝරස් එක අවුට්රෝ එක ඒ විදිහට ඒ ටිකම කොපි කරගෙන සුනෝ එකට යනවා. සුනෝ එකේ මේ ලිරික්ස් කියන කොටසට අපි මේ පද පෙළ සම්පූර්ණයෙන්ම පේස්ට් කර ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටයිල් එකකුත් දීලා තියෙනවා. ස්ටයිල් එකත් අපි සුනෝ එකේ මේ ස්ටයිල් කියන කොටසට පේස්ට් කර ගන්නවා. ඊළඟට මෙතන ඔයාලට පල්ලෙහාට ගියපුවාම දැන් මම මේකේ මේ සුනෝ ප්‍රෝ එක අරගෙන තියෙන්නේ. ඒකෙදී version 5 එකෙන් තමයි අපිට මෙතන ඔයාලට මේ ඉහළ බලා ගන්න පුළුවන් version එක. version 5 එක තමයි සුනෝ එකෙන් මේ ගීතය නිර්මාණය කරන්න සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන පොඩ පහළට ගිහපුවාම මේ ලිරික්ස් වලට පස්සේ ස්ටයිල් තියෙනවා. ස්ටයිල් වලට පස්සේ පාඩුවම ඇඩ්වාන්ස් ඔප්ෂන් කියලා එකක් තියෙනවා. ඒකේ අපි මේක ෆීමේල් version එකට දාමු. ෆීමේල් වොයිස් එකක් වෙන විදිහට. ඊට පස්සේ මෙතන song title එකට අපි song 1 කියලා දාමු. මේක වලට කැමති නමක් දාගන්න පුළුවන්. මේ සුනෝ එක ගැන කියනවා නම් මේකේ ලොකු දෙයක් නැහැ. මේ කොටසේ තමයි අපිට ගීතයකට ඕන කරන හැම දෙයක්ම තියෙන්නේ. මේ සුනෝ එක ගැන මම තව වීඩියෝ එකකින් ඉස්සරහට මේකේ තියෙන ඇඩ්වාන්ස් පැත්ත ගැන කියලා දෙන්නම්. ඉතින් මෙතන මේ ඔඩියෝ කියලා එකක් තියෙනවා. ඒ ඔඩියෝ එකට අපිට පුළුවන් කැමති ඔඩියෝ එකක් කැමති තාලයක ඔඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඒ ඔඩියෝ එකේ තියෙන සංගීතයට අනුව අපේ ලිරික්ස් එක මෙහෙवला සින්දුවක් හදාගන්නත් මම ඒ ගැන ඉස්සරහට කියන්නම්. ඉතින් මෙතන මේ විදිහට අපි අර සියලු දේම දුන්නම් පස්සේ අර ChatGPT එකෙන් ගත්ත මෙතන අර ක්‍රියේට් බටන් එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. සාමාන්‍ය ක්‍රෙඩිට් 20ක් විතර ප්‍රමාණයක් එක ගීතයකට යනවා. ඉතින් අපි බලමු මේ මොකද්ද මේකේ රිසල්ට් එක කියලා. මෙතන ක්‍රියේට් එක ක්ලික් කරපුවාම ඔයාලට ටිකකින් මෙතන බලා ගන්න පුළුවන් අර අපි කලින් දුන්න ඒ song title එකට අනුව song 1 කියන title එකට අනුව sample දෙකක් අපිට ක්‍රියේට් වෙනවා. ඉතින් මේක පොඩි වෙලාවක් යනවා. මේක හැදෙන ගමනුත් අපිට ප්ලේ කරලා බලන්න පුළුවන්. අපි බලමු මේක පොඩ්ඩක් සම්පූර්ණයෙන්ම ක්‍රියේට් වුණාන් පස්සේ මොන වගේ රිසල්ට් එකක්ද අපිට ලැබෙන්නේ කියලා. හරි අපි මේකේ පළවෙනිම සාම්පල් එක බලමු. මොන වගේ දෙයක්ද අපිට ලැබෙන්නේ කියලා අර අපි පෙන්නපු මේ වලට පෙන්නපු නිසදැසට අනුව දැන් මේක මම සම්පූර්ණයෙන්ම නිසදැසක් Pinterest එකෙන් ගත්ත මේ ගීතයක්. ඒක කොහොමද මේ සුනෝ එකෙන් අපිට ලබා දෙන්නේ කියලා බලමු ගීතයක් විදිහට. නුඹේ නමින් වද විදගෙන කුරුටු ගාපු කවි අරගෙන
හදවතටම බර කරගෙන හැඬුවායලි මම අසරණ හැමදාමත් ළඟින් ඉන්න හීන ගොඩක් මවා දුන්න නුඹේම වී හිනාවෙන්න බැරි වුණානේ ප්ලින් කරන්න තවත් නුඹට පෙන් කරන්න මටම මමාව රවට ගන්න නොහැකි නිසා දුක් විඳින්න අවසරයිද පිටව යන්න මතක අතර හිර වෙලා නින්නා නොමැති රෑ වෙලා නුඹේ සුවඳ මැකී ගිහින් මා හුස්මවත් බර වෙලා තවත් නුඹට පෙම් කරන්න මටම මමාව රවට ගන්න නොහැකි නිසා දුක් විඳින්න අවසරයේද පිටව යන්න හරි පළවෙනි වර්ෂන් එක අපි බලමු ඊළඟ එකෙන් පොඩි කොටසක් අහලා. නුඹේ නමින් වද විදගෙන කුරුටුගාපු කවි අරගෙන හදවතටම බර කරගෙන හැඬුවායලි මම අසරණ හැමදාමත් ළඟින් ඉන්න හීන ගොඩක් මවා දුන්න නුඹේම වීණාවෙන්න බැරි වුණානේ පින් කරන්න තවත් නුඹට පෙම් කරන්න මටම මාව රවට ගන්න නොහැකි නිසා දුක් විඳින්න අවසරයිද පිටව යන්න තවත් නුඹ පෙම් කරන්න මටම මාව රවට ගන්න නොහැකි නිසා දුක් විඳින්න අවසරයිද පිටව යන්න හරි. ඒ විදිහට තමයි අපිට සුනෝ එකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාලා දකින්න ඇති මම මේකේ වෝකල් ජෙන්ඩර් එක විදිහට ෆීමේල් දැම්මත් ඔටෝම ජෙන්ඩර් දෙකම මේල් ෆීමේල් දෙකෙන්ම කියනවා. ඒක සමහරලාට සුනෝ එකෙන් ওই විදිහේ දෙයක් කරනවා. ඒක සමහරට මේක AI එකක් නිසා මේක අයිඩෙන්ටිෆයි කරගෙන ගැලපෙන විදිහට දෙනවා ඇති. නැත්තම් සාමාන්‍යයෙන් ෆීමේල් දුන්නාම ෆීමේල් වොයිස් එකම තමයි එන්නේ. ඉතින් මේ වගේ රිසල්ට් එකක් ඔයාලටත් හොඳ රිසර්ච් එකකින් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මෙතන ඔයාලට පේනවා ඇති මේ 33ක් තියෙනවා ඒ අදාළ. දැන් මම මේකේ දෙවෙනි ගීතේ තමයි හොඳ හින්දා ඒක ගන්නෙ. මොකද සමහර වචන උච්චාරණය කරද්දී පොඩි ගැටලු වෙන්න පුළුවන්. මොකද සිංහල නිසා මේක අපි ඉංග්‍රීසි වලදී මේ ලොකු ගැටලුවක් වෙන්නේ ඉංග්‍රීසි වලින් එනකොට. සිංහල ගීතයක වචන උච්චාරණේ පොඩි ගැටලු තියෙනවා. ඉතින් ඔයාලට හොඳ වර්ෂන් එකක් මේක හොඳ ගීතයක් වෙනකන් කීප සැරයක් වුණත් try කරලා බලන්න පුළුවන්. මේ ස්ටයිල් එක අනුව තමයි ඔක්කොම වෙන්නේ. ස්ටයිල් එක මේක ChatGPT කියලා තමන්ට කැමති විදිහට හදාගන්න පුළුවන්.
ටෙම්පෝ එක වැඩි කරලා ඒ විදිහට අර සංගීතය ගැන ලොකු දැනුමක් නැති වුණත් ස්ටයිල් එක ChatGPT කියලා අපිට කැමති ආකාරයට හදාගන්න පුළුවන්. එහෙම නැත්තම් කරන්න ඕනේ අපි මොකක් හරි ඔඩියෝ එකක විදිහට ඕන නම් මෙතනට ඔඩියෝ එක අප්ලෝඩ් කරලා ඒකේ ඒ ඔඩියෝ එකට ගැලපෙන විදිහට ලිරික්ස් ටික අපිට මේ සුනෝ AI එකට කියලා සින්දුවක් විදිහට ගන්න පුළුවන්. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා මේකේ ප්‍රෝ වර්ෂන් එකේ විතරයි මේ සින්දුවේ මේ සම්පූර්ණ ගීතේම අප්ලෝඩ් කරන්න දෙන්නේ. නැත්නම් තත්පර කීපයක් විතරයි ප්‍රී වර්ෂන් එකට දෙන්නේ. ඉතින් මේ ප්‍රෝ වර්ෂන් එක ගත්තොත් ඔයාලට සින්දු ගොඩක් හදාගන්න පුළුවන්. ඉතින් ඒකත් try කරලා බලන්න. ඒ වගේම අපි බලමු දැන් කොහොමද මේක ඩවුන්ලෝඩ් කරන්න කියලා. මෙතන මේ මම තෝරගන්න ගීතේ මෙතන කෙළවරේ තියෙනවා 33ක්. ඉතින් ඒක ක්ලික් කරපුවාම මෙහෙම පහළට ගිහපුවාම ඩවුන්ලෝඩ් වල MP3 audio කියලා තියෙනවා. අපිට එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒ ඩවුන්ලෝඩ් වෙච්ච ගීතය ඊට පස්සේ අපි පාවිච්චි කරන්න ඕනේ CapCut වලට. ඉතින් මම ඒකත් පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. මම මෙතනදී CapCut Pro version එක පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අපි ඒකේ ක්‍රියේට් කරගමු කොහොමද මේක මේ සින්දුවක විෂුවල් එක හදන්නේ කියලා. මුලින්ම අපි ඉම්පෝර්ට් කරගමු අපි ඩවුන්ලෝඩ් කරගත්ත ගීතය. ඉතින් මේ විදිහට ඒ ගීතය ඩවුන්ලෝඩ් කරගත්ත ගීතය CapCut එකට මෙහෙම ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් VO3 වලින් දැන් මේ මම කලින් හදාගත්ත VO3 වීඩියෝ ක්ලිප් එකක්. ඒක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අප්ස්කේල් කරන්න පුළුවන්. මේ විදිහට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන අපිට ඒක බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට දාන්න පුළුවන්. මේකේ වොයිස් එකක් එනවා අතරම VO3 වල සමහර වෙලාවට. ඒ වොයිස් එක අයින් කරලා අපිට කැමති විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට ඒ ගන්න වීඩියෝ ක්ලිප් එක ඔයාලට පේන ඇති මෙතන VO3 කියලා තියෙනවා. ඉතින් CapCut එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. දැන්ට අපි බලමු කොහොමද මේ VO3 කියන එක අපිට මේක මේ විදිහට ලාර්ජ් කරගත්තාම ගන්න පුළුවන් ඒ වෝටර්මාර්ක් එක නැතුව. ඊට පස්සේ මෙතනින් අපිට මේක පොඩ්ඩක් මේකේ තියෙන වොයිස් එක අයින් කරගන්න පුළුවන්. මේ වීඩියෝ ක්ලිප් එකට රයිට් ක්ලික් කරලා එක්ස්ට්‍රැක්ට් ඔඩියෝ ගිහිල්ලා මෙතන පහළට එනවා ඒක. ඒක ඩිලීට් කරලා ඊට පස්සේ මේක අපි ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරනවා. ඔයාලට මෙතන පේනවා ඇති මේ වීඩියෝ ක්ලිප් එකේ ස්පීඩ් එක තියෙනවා. ඒක අපි මේ ප්‍රමාණයට වගේ අඩු කරගන්නවා. එතකොට මෙතන සෝන් එකේ ලොකු ප්‍රමාණයක් කවර් වෙනවා. ඉතින් අපි මේක සාම්පල් එකක් විදිහට හින්දා මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු කොහොමද අපිට මේ ගීතයත් එක්ක මේක අහන්න ලැබෙන්නේ කියලා. නුඹේ නමින් වද විදගෙන කුරුටුගා පූකවි අරගෙන ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි මේකට ක්ලිප් කීපයක් ඇඩ් කරගෙන අපිට මෙතන CapCut එකෙන් එඩිට් කරගෙන මේ විදිහට හොඳ නිර්මාණයක් කරගන්න පුළුවන්. ඉතින් මම මේ ගීතයට අදාළව මගේ channel එකේ ඉස්සරහට මේ ගීතේ සම්පූර්ණ AI ගීතයක් විදිහට ඇඩ් කරලා ඔයාලට බලන්න මගේ channel එකේ දාන්නම්. මේ විදිහට තමයි අපි ඉක්මනට පහසුවෙන් ඒ වගේම හොඳ AI වලින්ම ගීතයක් නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලා try කරලා බලන්න.
මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් ඒතර අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේක share කරන්න. මොකද මේ අපේ AI වලින් මේ ලංකාවේ මීට වැඩිය දෙයක් කරන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට බලමු AI පාවිච්චි කරලා කොහොමද අපේ තව දේවල් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්.